නිසා අද විතර මම මේකට පක්ෂව ඡන්ද දෙනවා. ඊට පස්සේ නම් මගේ මේකට මේ පක්ෂව මේ ඡන්ද බලාපොරොත්තු වෙන්න වාසවතුනා. ඔඩිට් රාජ්‍යනේ මේක ඔඩිට් කරලා මොකට දැන් ඔඩිට් රාජ්‍යයේ ඔඩිට් එකේ මොකද්ද දැන් ඒගොල්ලෝ නායකයෙකුට නිර්ණායකයෙක් මේකට වැඩ කරනවා නිලධාරීන් කරන වැරදි වැඩ අපි කතා කරන නමුත් ඒ මිනිස්සු වෙනවා. ඒ මිනිස්සු දන්න පරිදි වැඩි 10 ගුණයක් වැඩ කරන මිනිස්සු. ඔව්. අපි දන්නවා මෙතන. ඒව දැනගෙන අපිට හෘද සාක්ෂියට එකව දෙන්නත් බෑ. දීලා වලේ වැටෙන්නත් බෑ. ඒක තමයි ඒක හරිය එක්කෝ මේක ආනුකාරක පැහැදිලිව අපි හරි ගිහිල්ලා අහමු. ගෙදර ගියොත් අරුණාදී එතකොට දෙන්න පොසාසිමයි. ලේකම් මිසුත් කියලා මේක වැරදි කියලා මේ සමහර. මේ ගෙවනේ. හරිද? ඒක කවුද අසරණ මේක අපේ ඉන්න කාලේ අපේ හිටපු සභාපතිතුරු ගත්ත වැරදි තීන්දුවක් කියන එක අපි එදා ඉඳන් මම කියනවනේ. හරිද? තමයි මම ඉන්නේ මේ වෙලාවේ මේ මතයට නමුත් දැන් කරන්න දෙයක්. හරිද? මේ මම අහන්නේ එකයි ඔඩිට් මේක ගෙවන්න එපා කියනද එහෙම මට කිව්වම කියන්නේ. කොහොමද දැන් සභාවක භාෂාවන් තුමා කියනද සභාපතිතුමා දැන් ඉස්සර හිටපු දේශපාලන අධිකාරියෙක් දැන් ඔක්කොම නිවැරදි කරලා දැන් හරි කරලා. දැන් හරි නෑනේ බලාගෙන ඉඳලා හවන්නේ දැන් රොමියල් කියලා එකෙක් කිව්වා ඌ අවුරුදු 8ක් එක දවසක්වත් නිවාඩු ගන්න නැතුව කරපු ජනාධිපති සම්මානෙත් ගත්තා. කතා කරන්නේ නැත්නම් පිස්සු වැටෙනවා. හරි? ඒ මහාසෙන් මාඩේ උදේට වීඩියෝ බලන්න ඕනේ නෑ උතුමා. හරිද? ඒක නිසා මේ දත්තර කවුරු දවස ගාන එක නගර සභාවක මන්ත්‍රීවරයෙක් කොහොමද ඉල්ලා ඔයගොල්ලෝ දෙන්නත් ඔව් ඒක තමයි. ඒකට එයා කිව්ව හේතු ටිකක් තුනනේ මේ කාට දැන් බලමු මේ වගේ ගහගුණ අපිට තියෙනවා. ඔක්කොම ඉල්ලාස් වෙනවා. ඒක නිසා මම කියන්නේ ඔබතුමා වෙලාවක් ගන්න ආණ්ඩු පරිමේ මේ ජීවිතේ ක්‍රියා කරන මේ ඔබතුමාලා ආර්ථික මන්ත්‍රීතුමාලා ළඟ ඉඳලා මතක සහාගත කරනවා. මේ ඉතින් ගලුඩෙන් තියන්න. ඉතින් මේ ඇතුළේ ඉච්ච ප්‍රශ්න ටික මතක් කරගන්න. මතක් කරලා මේකට උත්තර හොයන්න. ඒ දැන් ඔබගේ සීමාවේ පිටට ඒවා තියෙන්නේ. එතකොට මේක දෙහිමට දැන් මේගොල්ලන්ගෙන් අහපන් කියන්නේ දැන් අපි ටැක් මම හිතනවා සභාවට මුල්ම කාලේ ටැක් 4ක් කිව්වා. JCB එකක් කිව්වා. ඔයක වාහන කීපයක් අද වෙනවා උත්තරයක් නැහැ. අහන හැම සැරේම කියන්නේ දෙකක් දෙන්න මම දෙකක් මේ එකක්වත් නැහැ. අර කියන වාහන කබල් වගේක් තියෙනවා. ඒවා අහන වශයෙන් ගලක් වල. දැන් මම අර උත්තර මේ ඉවිසිටත් කැමිලා ඔය අපේ දිනුවා මේක දෙන්නේ නැහුව වැඩ. වාද වැඩ නැත්නම් වැඩ ගන්න. වැඩ ගන්න විදියක් නෑ සභාවතුමා මේ මේක කැටි අතහරන්න. මේක අහවලද. අර බලන්නකෝ එක වාහනයක් නැහැ හරියටම පාවිච්චි කරන්නේ. ඉතින් මේක මෙහෙම සභාවක් ගන්න බෑ. ඒ නිසා මේ ටික ඔය අදාළ බලධාරීන් එක්ක කතා කරලා මොකක් හරි මේවට ඉතිරිසාර විසඳුමක් හොයාගන්න. එහෙම නැත්නම් මේ අදින් ගන්න බැරි වෙනවා. ලොකු අරමුණක් මේක තියෙනවා. අපි සේවකෙන්ට දොස් කියනවා. අපි එකින් කාට මෙතනින් ආවම මේ සභියෝත් එක්ක කෙනා ඉන්න බලන්න මේක කියනවා. ඔයාලා මේක ඊළඟ නේ මේක තුන් බෑ. ඒක ඉක්මනින්ම වෙලාවක් ගන්න අරගෙන උලා මේක හරියට මේක ආනිවාර්යයෙන් හම්බෙලා කොමසාරි සම්පූර්ණ මේක හොයලා අතින් පයින් සංඥා කරා කියලා ඔබතුමා ඒකට අහු වෙන්න එපා. හරි මට කරුණා කරලා නෑ මම කොපිය උඩ දැම්මේ මම ඔබතුමාට කිව්වේ නෑ ඔබතුමාගේ නමක් කොපි වෙන්නේ නෑ මම ඔබතුමාගේ නමක් කොපි වෙන්නේ මම තොප්පිය උඩ දැම්මේ ඒක ගානකට මට කරන් දෙන්නේ නෑ හරිද ඒකන්ද කරුණා කරලා බෙදීම ලබා මේක මේ ඔබතුමාලා මේක වගකීමක් නිසා පරණ ප්‍රකාරව වැඩ කරන්න කියන්නේ ගරු සමග බෙදීම ගන්න ඒක තමයි අපි ඉල්ලන්නේ අපි යානමන්තුව අපි යෝජනා කරනවා ගන්න මේක මේ මානව සම්පත් කපන ගන්න උන් නැත්නම් අපි ගාවාල මේ දෙන්නේ නැහැ නමුත් ව්‍යවස්ථාවේ දෙන්න මොකද මෙයා දෙන්නේ මේක ආවරණුති දෙන්නේ නිසා අනිත් ඒවා වල ආවරණ මෙදී අරගෙන ඉවරලා මෙතන දෙවන්නත් මොහොතේ සභාවට නේද සභාපතිතුමා එතරම් අපේ පෙරදාස මන්ත්‍රීතුමා කිව්වා වගේ ඔබතුමා ඉස්සල්ලාම ආණ්ඩුකාරතුමියත් එක්ක සාකච්ඡා කරන්න ඉස්සල්ලා ඔබතුමාගේ බලංගොඩ නියෝජනය කරන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරන්න. මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරලා මේ නගර සභාවේ තියෙන ගැටලු ටික සාකච්ඡා කරලා ඊන්පසු මන්ත්‍රීතුමාවත් එක්ක යන්න. දැන් පක්ෂ දිනවනේ පක්ෂ 3-4 මේ පක්ෂ හැම පක්ෂෙම නියෝජනය කරන මන්ත්‍රීවරුත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක ආණ්ඩුකාරතුමියත් එක්ක ගිහලා සාකච්ඡා කරන්න. නිකන් කියලා නගර සභා මන්ත්‍රීවරු ටික ආණ්ඩුකාරතුමියත් එක්ක සාකච්ඡා කරලා වැඩක් නැහැ. එතකොට ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අපේ නගර සභාව තත්ත්වය පැහැදිලි කරලා දුන්නාට පස්සේ තමයි ඒතුමත් එක්ක තමයි යන්න ඕනේ ආරම්භ. ආණ්ඩුකාරතුමියකින් දේශපාලන වත්වීමක් නේ. එතකොට ඒතුමියා අපි කියන විදිහට වැඩ කරන්නේ නැහැ. ඒතුමියගේ පක්ෂයේ කණ්ඩායම කියන විදිහට තමයි වැඩ කරන්නේ. ඒ නිසා මේක ඔබතුමා කොහොම එකතු කරගෙන මේ ගමන යන්න. නැත්නම් මේක ගැටලු සභාවතුමා හැමදාම නිකන් විහිළුවක් වගේ මේ සභාවට. විධිමත් ඉල්ලන්නේ මුස්ලිම්තුමා එන්නේ මම මාසභා කාර්යසභාව කරපත් කරනවා ඡන්දය විසඳනවා. ගරු සභාපති
ජීවන පක්ෂය. පක්ෂය. හරිෂාන් කුමාරතුමා පක්ෂය. WB ගුණරත්නතුමා CM රෝමි මැතිතුමා වැලකී හිමල් කරුණාරත්න මැතිතුමා සුනන්දිල් මානක්ෂ මැතිතුමා WB විමල් සීමතුමා කාරණ පොඩ්ඩක් කියන්න දෙන්න. ප්‍රේමදාස මැතිතුමා දෛනික වැටුප් ගේම සඳහා ආවරණ නීති ලබා ගැනීම. ලබා ගැනීමට පක්ෂයි නම් පක්ෂයි මේ ගෙවලා තියෙනවා. ගෙවලා මොකද අපි කීකට් කරගෙන අතට දෙන්නේ. මම ජාන්නේ බලකේ ඉන්නේ. සීමන ශ්‍රීමතුමා සුමිත්‍රා වීරසිංහ මැතිතුමා චන්ද්‍ර මැතිතුමා සේනාරත්න පක්ෂය. පක්ෂය. විද්‍යාරාජ මැතිතුමා බණ්ඩාර මැතිතුමා වසන්ත කුමාර මැතිතුමා අනේ කියන සම්බන්ධ අතවිසෙදී 15 දෙනෙක් අද මන්ත්‍රීවරු පැමිණ සිටියා. එයින් පක්ෂව 7 දෙනෙකුත් විපක්ෂව 3 දෙනෙකුත් වැලක සිටීම් 5 දෙනෙකුත් වැලදීර ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. ප්‍රපමිනින් කියන. ගෙවීම මාර්තු මාස 2000 මාර්තු මාස දෛනික වැටුප් ගෙවීම වෙනුවෙන් 10,55,919 ගෙවීම ආරවණ නීතිය ලබා ගැනීම සම්මත වෙනවා. වැඩි ජනතා අතර. තියෙන්නේ අපි එක මේ අපි මේ බිල්ල මුලට දාලා මේක දැන් ඉල්ලනවද නැද්ද කියන ප්‍රශ්නේ වගේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේකට එකඟ නැති වුණත් සභාව ගෙනියන මානසික මට්ටමට තමයි අපි මේකට එකඟ වෙන්නේ. නමුත් දැන් මෙතන ඇත්තටම වැලකී සිටි ප්‍රමාණය වැඩි වෙලා. හේතුව වැලකී සිටි ප්‍රමාණය වැඩි වෙලා. ඒ මන්ත්‍රීවරුන්ටත් මේකේ දහ සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ අතීතයේ කරපු වැරද්ද ලබන සභාවාරයේ අපි නිවැරදි කරගත යුතුමයි. මොකද එහෙම නැති වුණොත් අපිත් මේ හා සම්බන්ධව විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීමට අපිත් සූදානම්ින් ඉන්නවා. හේතුව මේක ලොකු ප්‍රශ්නයක්. මේක ඇත්තටම අතීතයේ හිටපු සභාපතිවරු මන්ත්‍රීවරු කරපු මේ කියන්නේ ඇත්තටම මේක දේශපාලන පත්වීම් දීපින්දා දේශපාලන පත්වීම් දීලා අපි අන්තිමට අනාථ කරලා. ඒකින්ද මේක අපේ පිටින් යන්න ඕනේ නැහැ. එක්ක එතුමන්ලා පිටින් යන්න ඕනි. ඒකින්ද මේක අපි ඉල්ලා සිටිනවා. ලබන සභාවාරයේ අපි මේක නිවැරදි කරගමු කියලා. මේ දීපු තනතුර අදාළ තනතුරේ පිළිදෙපු නැති එක තමයි වැරද්ද.